අපි මීට කලින් පාරුකුත් රුපියල් 10000ක ලොතරැයි යද්දා ඒකෙන් අපිට රුපියල් 3800ක් දිනා ගන්න පුළුවන් වුණා. ගයිස් මේ පාරත් කලින් පාර වගේම තමයි මගේ ටාගට් එක රුපියල් ලක්ෂ 5ක්. අපි බලමු 50000ක ටිකට් එකකට මට මේ ලක්ෂ 5 ටාගට් එක ඇචීව් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් guys මේ පැත්තෙන් අපි ස්පෙන්ඩ් කරපු ගාන මේ පැත්තෙන් අපි ඇත්තටම earn කරපු ගාන අපි එනම් වැඩි පටන් ගමු. හරි guys මෙන්න දින ටිකට් එක. ඔන්නෝ ටිකට් දෙදෙන. පාඩ් දෙදෙනවා වගේ. අපි බලමු 50000 ගහගන්න පුළුවන් නේද? අඩෝ පළවෙනි 40 දීලා. 40. මේ බින්දුවයි. මේ බින්දුවයි. guys අපි මේ රුපියල් 1000ක් ස්පෙන්ඩ් කරලා තියෙනවා. අපි ඩබ්බලා 240යි. හරි හරි. අපි ලියවින්නේ මේක බින්දුවක්. අඩෝ. බින්දුව. අඩෝ. උය එදා හතසි ලේවත් උත්සේ. යෝ. මේකෙත් නෑ. බඩි කතරේ කතාය නෙමෙයි. මේකෙත් අඩෝ. මේකෙත් දෙසියක් තියනවා මේ පළවෙනි 270යි 70යි. අර මේකේ හෙටේවත් තියෙනවා. මුයි ඔය දවස් 80ක් බය දවස් අයියෝ මේ ගිය පාරේ විදියට මම ඒ මට තියෙන සැකේ උඹ ඊයේ ලක්ෂ 5 ගත්තද කියලා. ඒවා අපි කාඩත් කියන්නේ ඒවා. මේක නෑ. මේක බින්දුවයි. ගයිස් මෙච්චර වෙලාවක් නෑ කිව්ව තාරුකයා එකපාරටම ලක්ෂ 5යි මේ 40ක් තියෙනවා. later මේ 40ක් තියෙනවා මගේ පළවෙනි 40 මම පාට යන ගමනේ ලක්ෂ come on 960 ඉතින් guys අපි මේ විදිහට රුපියල් 10000ටත් වඩා ස්පෙන්ඩ් කරලා තියෙනවා. ඔයාලට පේනවා ඇති අපිට හම්බෙලා තියෙන අපේ කලින් වීඩියෝ එකටත් වඩා අඩුම අඩු ගාණක්. මොලි මේක නෑ. අඩුවකම ස්කෑන් වෙන්නෙත් නෑ. පැය ගාණක් ඇතුළේ ස්කෑන් වුණත් ඒකෙත් ටිකට් එක ස්කෑන් කළේ දිනුම් තියෙනවද නැද්ද කියලා වැටෙන එක නම් මාරම ලේසි. අපි එකෙන් ලොකු වැඩක් ගත්තා. ඒ වරන්න දෙයියේදී 40ක් තියෙනවා මල්ලි බලන්න. මට මුදුම සතුටුයි වගේ. ඒ ලක්ෂ 5 කෙසේ වෙතත් කොල්ලොන්ට කොත්තුවක් ගන්න සල්ලි එකතු කරන වෙලාවේ එකපාරටම ඇයි 40ක් කියවන්නකෝ ඉතින් guys ඒ හම්බුන රුපියල් 6000 තමයි අපිට දැනට ලොතරැයියකින් හම්බුන වැඩිම ගාණ උනේ. ඉතින් guys මේ වෙද්දි කොල්ලෝ ටික සටපට ගාලා ටිකට් එක ස්කෑන් කරගෙන යන ගමනේ ඉන්නේ. අපි බලමු අපේ ටාගට් එක කොහොමද ඇචීව් කරගන්න අපිට පුළුවන් වේද කියලා. guys අපි 20600 अरे मेरे guys අපි රුපියල් 440ක් එක්ස්පෙක්ට් කරලා තියෙනවා අපිට හම්බෙලා තියෙනවා 12480 පොඩි ප්‍රෝග්‍රස් එකක් ඉන්නවා තව ඉස්සරහට අපි පවතින අපි බලමු අනේ නෑ පහ නෑ හත නෑ හයත් නෑ තුනක් නෑ එකක් නෑ අධ්‍යයන බම්බේ නෑ 40යි නෑ ආර සතුටුද මට කෙලවෙලා තින්නේ අන්තිමට පායිල මම බලව 14360යි අපිට හම්බෙලා තින් අපි 31680 අපේ ළඟ 1680ක් විතර කරලා තේරෙන්නේ නැහැ මොනවා කරන්නද කියලා මට 20 දෙල බන් දැන් තියෙන්නේ ලේව කන්න එපා මම අයියෝ
ඉතින් මෙච්චර ටිකට් ඇදිලත් පුදුම වාසනාවක් තමයි ගයිස් අපිට තියෙන්නේ. ඔයාලටම පේනවා ඇති මේ දෙපැත්තේ තියෙන රිසල්ට් එක. ගයිස් මේකදී අපි රුපියල් 40560ක් වියදම් කරලා දීලා. තත්ත්වය ලෝජනීයයි කියන්නේ නවරම කියලා ගන්න අපලා තියෙන 10020යි. හරියටම ටිකට් 10000ට අඩු ප්‍රමාණයක් තමයි බලන්න තියෙන්නේ. බලමු අපි අචීව් කරගන්න පුළුවන් නේද කියලා අපේ ටාගට් එක. අඩු ආයේ 200. අරුගේ සතුට බලපන්. මේ පොඩි ටෝටල් එකට බන් 200ක් එකතු වුණා කියලා අරුගේ සතුට බලපන්. ඒක රුපියල් සතුට. ගයිස් මං ගාව තියෙන අවසාන ටිකට් 1 2 3 4 5 අවසාන ටිකට් 5 මෙච්චරයි ඉන්නේ ඒන 1 2 3 4 5 ඉතින් පායගෙන කීයක් අඩුද? අඩු ලක්ෂ 5 ගත්තද? ටිකට් 3ක් අඩුයි මම දන්නේ නැහැ කොහෙන් හරි මිසින් වෙලා දිලා අපි සිරා මෙච්චරද ඉන්නේ 1 2 3යි 4යි 3ක් මිසින් මේ ලක්ෂ 5 3ක්. ලක්ෂ 15ක් මිසින් කියන්නේ. කවුද මුලික් කියන්නේ බර කටින් මියුසික් එක දාන්න ඩිංගිරි 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 නෑ. අරේ නෑලු නෑ අර 120ක් තියෙනවා ගයිස් මේ දෙන්නේ අපේ රුපියල් 50000න් අදින අවසාන ටිකට් එක ටිකට් පොත් ගන්න අපි ගමු අතම ගයිස් අපි මේ වෙද්දි 50000ක ටිකට් දැන් කියන්නේ බෑ නේද 49780ක ටිකට් අතර දෙනවා අපිට හම්බෙලා තින්නේ 19160යි මෙන්න මේ විදිහට අපි 50000ක විතර එන්නේ එහෙනම් අපි අලුත් ටිකට්